කායේනච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසා පිච්ච සාර නං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කායේනච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසා පිච්ච සාර නං යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේනච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසා පිච්ච සාර නං යාමි සංඝං සරණං ගච්ඡාමි මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච්ච කම්මන්තා ඒතං මංගල මුත්තමං මහුපිය උපස්ථානය ගැන අද දවසේ කමියෙන් බණක් රසවත් විලසට පැවසේ කවි බණ අසනු සිත පහදා ගෙන නොලෙසේ ඉන් සැම දෙනාටම තුන් වග සැප සැලසේ රසවත් කවවලින් ඔබේ හද වෙත පිනවා බුදුහා මුදුරුවන්ගේ බණ පවසනවා කවුරුන් කොහොම කීවත් මේ වට මොනවා කවි බණ ඇසුවොත් ලොකු පිං සිදු වෙනවා සංඝ සැට නමක්
කවියෙන් කී බණක් අසා සැනසුනි පෙරදිනෙක වින කළ කෙලෙස් නසා පින්වත් පින්වතිය ඇති තතු එහෙම නිසා කවි බණ අසනු මැන ගැනුමට තිදොර වසා කවියෙන් නමුත් බුදු හිමිගේ බණ කීම සදහෙන් සවන් දී කිරියේ යෙදවීම මහපින්කමකි වැඩ සිදුවන හැමදාම නිවනින් ලැබෙයි ඉන් සැමටම සැනසීම පින්වත්නි අද දවසේදී මේ උතුම් පුණ්‍ය භූමිය තුල මේ විදිහට කාව්‍ය ධර්ම දේශනාව ඔබ හැමදෙනා විසින් සිදු කරන්නට බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ දැනට වසර 2කට ඉහතදී සදාටම වෙන්ව ගිය පී.ජී. දයානන්ද මහත්මයාණන්ට පින් අනුමෝදනා කිරීමේ උදාරතර සිතුවිල්ල ප්‍රදාන අරමුණ හැටියට මුදුන්පත් කරගෙන අද දවසේදී මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ඔබ හැමදෙනා විසින් පවත්වන්නට සිදු කරන්නට බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ. අද දවසේදී මා මාතෘකා කරගන්නට යෙදුනේ මේ සමාජයන් තුළ ඉතා වැඩි අන්දමින් පිරිහෙන කාරණාවක් තමයි මව්පියන්ට උපස්ථාන කිරීම පිළිබඳව. දරුවන්ගේ නොමනා හැසිරීම පිළිබඳව දරුවන් විසින් තම ආදරණීය දෙමව්පියන් උදෙසා තමන්ගෙන් වෙන්නට ඕන යුතුයකම් පැහැර හරමින් තමන්ගෙන් වෙන්නට ඕන අප උපස්ථානයන් තමන්ගේ ජීවිතයෙන් පැහැර හරමින් ඒ ආදරණීය අම්මා තාත්තා දෙපළට අද සමාජය තුළ මේ ගරහඬ සමාජයක් තුළ එවැනි අම්මා කෙනෙකුගේ එවැනි තාත්තා කෙනෙකුගේ ගුණය ගායනා කරන්නටයි මාද බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ. දරුවන් හැටියට මෙතන ඉන්න හැමදෙනාගේම ආදරණීය අම්මාවරු මෙලෝ වාසය කරන්නට නැතුව ඇති. සමහර අම්මාවරු පියවරු මේ සමාජය තුළ තවමත් වාසය කරනවා ඇති. ඒ තමන්ගේ ආදරණීය අම්මාගේ තාත්තාගේ ගුණය ඔබේ සිත් තුළ තබාගෙන හැමදෙනාම මේ උතුම් කාව්‍ය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. සසරේ මගේ හමු මත කයං ඇති දරුසෙනේ හසට වැඩියෙන් තව
දෙයක් නැති සිත්වල පිරුණු බෝසත්ලෝ ගාතිය නිති පියතුමනුබයි හද ආරණේ වනස්පති දහඩිය එලා පාරදෙනසේ සත් සායුරෝ දිවරය වෙහෙස වීලා දුක් විඳින යුරු මාරකිනිසා මිත් සෙනෙහස දී සොඳුරු පියතුමනුබයි සක් දිවිදුම් අංකවුරු මායිපදෙනා තුරු මෙලොවට දින ගැන්න මනුලොව වෙතට එන්නට මට එඩී දුන්න හඬනා විටදි මාගේ දුක් ගිනි ගන්න පතනෙමි පියාණෙනි මතොවට බුදු වන්න දරු දුක ලායේ ගැඹුරේම නිති සාගවාපු නිරුදක කතර බැඳ ඔව වැසි දිය හෙළපු හිරුතෙද වගේ සෙනෙහස් රුක් දල්වාපු පියතුමනුබයි සුදොවුන් රජු මා දැකපු මා රජ කරන හැඟුමන් හද වතේ පිරී නිබඳව දෙමින් හෙට ඔබ දින ලොවට දිරී ඔබ නොදුන් නමුත් දෙතානෙන් පෑය කිරී බුදුවන්නේ නුඹ පියතුම කෙදින හරි පින්වා ලොවට මා පිළිබඳ තිබෙන අගේ හෙලි කෙරුවේය ජීවිත අර
ගලය රංගේ රැකවල් තානා දුන් දිවියෙහි ගමන් මගේ සිව් මහ දෙවිවරුන් පියතුම තමයි මගේ. පින්වත්නි දුවා දරුවනි ගෙදර බුදුන්ගේ ගෙදර බුදුන්වත් පෝෂණය කරපු බුදුන්ගේ බුදු වූ මගේ ආදරණීය තාත්තේ ඔබ ගැන ගුණ ගයන්නට කවි ගුණ ලියන්නට මා ඉගෙනගත් අකුරු මදි වුණා තාත්තේ. මේ සමාජයන් තුළ අම්මා ගැන කොතරම් ගුණය කරුණාව පිළිබඳව කවි ගී ලියවිලා තිබුණත් එවැනි කවි ගී අපේ ආදරණීය පියතුමන් උදෙසා ලියවිලා නැහැ. එනිසා සමාජයේ කතා බහට ලක් වෙනවා පියසෙනෙහසට කවි ගී ලියවුණා මදි කියලා. එවැනි සමාජයක් තුළ අද වගේ දූ දරුවන් තමන්ගේ ආදරණීය පියතුමන්ව අමතක කොට දමමින් මේ සමාජය තුළ තමන් ක්‍රියාකාරීත්වය ගොඩනගාගෙන ඇත. පියෙකුගේ ආදරය දරුවන් හට පුදෙලු දරුවන් නිසා දිය කරවයි ඇට මිදුලු පියසෙනෙහසින් බිහිවෙන ආම රහස මදුලු තොලගහ බලන විට මතු වෙයි ලේ කඳුළු. දරුවෙකු මව් කුස තුල පිළිසිඳ ගන්නේ අපේ ආදරණීය තාත්තාගේ ශක්තියෙන්. දරුවන්ගේ දියුණු මඟ සලසන්නේ දරුවන්ගේ අගේ ලොවට මවා පාන්නේ අපේ ආදරණීය පියතුමන්. ඒ විදියට දරුවන්ට මේ සමාජය තුල කැපී පෙනෙන පුද්ගලයන් භාවයට පත් කරන්නේ අපේ ආදරණීය තාත්තයි. එවැනි තාත්තාගේ ගුණය අපේ ජීවිතය තුළ අපි දරුවන් වශයෙන් සිහිපත් කරනවා නම් ඒ තරම් තවත් දේවල් මොනවටද? මව් කුස පුතා දියණිය පිලි බාඳ ඇත්තේ ඒ බර වගකීම පියෙකුගේ හිස මත්තේ අම්මා තාත්තා මල්මින් එක ඉත්තේ පියසිනෙහස ඉතින් තවමත් එලිපත්තේ දරුවන් පිළිබඳව තුන් කල් දකින්නේ ඒකයි නිරතුරුව
ඇඩ දුක විඳින්නේ දරුවගේ තියුණු මං පෙත ගැන සොයන්නේ පියා මිසක වෙන කවුරුද දකින්නේ අම්මා සිටින්නේ ගෙය වැඩ කරගෙනය ඇයගේ මෙහෙවරය නිසි තැන අපමණය කිරා බලන විට පියකුගේ සග ගුණය දරුවෙකුගේ හිසේ පැළඳු සිළුමිණය පින්වත්නි දරුවා මව්කුස පිළිසිඳ ගන්නා විට ඇගේ රැකවරණය ශක්තිය තමයි අපේ ආදරණීය තාත්තා අම්මා කෙනෙකුගේ ඒ වේදනාව තමන්ගේ ජීවිතයට අරගත් එකම කෙනා තමයි අපේ ආදරණීය තාත්තා ප්‍රසව වේදනාවෙන් අම්මා කෙනෙකු වේදනාවන් වින්දත් පිය කෙනෙකුට ප්‍රසව වේදනාව නැති වුණත් පියතුමා තමන්ගේ සිත තුළින් තමන්ගේ ජීවිතයෙන් අර ප්‍රසව වේදනාවට හා සමානවම දුකක් හිත තුළ තද කරගෙන ජීවත් වෙනවා. ඒ දුක දරුවන් හට පෙනෙන්නට අපේ ආදරණීය අම්මාට පෙනෙන්නට සලස්වන්නේ නැතුව අපේ ආදරණීය පියතුමා අපේ ආදරණීය තාත්තා අපින් දුක හංගගෙන ජීවත් වෙනවා. ඒ නිසායි දරුවන් හට තාත්තාට වඩා අම්මාව තමන්ගේ ජීවිතයේදී දැනෙන්න පටන් ගන්නේ. පුංචි වයසේ ඉඳන්ම අපේ ආදරණීය අම්මා අපිත් එක්ක සතුටින් කාලය ගත කරමින් අපිව පෝෂණය කරමින් ඒ පෝෂණය අපිව රැක බලා ගන්න ආකාරයම පුංචි අවදිය තුළ ඉඳන්ම අම්මත් සමගම තාත්තත් අපේ ජීවිතය එකින් එක සකස් කරනවා. එවැනි වූ අම්මා කෙනෙකු එවැනි වූ තාත්තා කෙනෙකු අපි අපේ ජීවිතයේදී අමතක කොට දමනවා නම් එවැනි දූපතුන්ගෙන් ඇති ඵලය කුමකටද? දරුවා කුසේ පිළිසිඳ ගත් දිනේ සිට තිඹිරිගෙයට යයි අම්මා වෙලාවට දෙන්නා කිරා බැලුවොත් දා පුලාවට වැඩි බර වැටෙන්නේ ගෙයිවා සනාවට දරුසෙනෙහස වැළඳ ගනිමින්
තම ලායට ශක්තිය දෙන්නේ තම දරුවන් හට අම්මා සිටි නිතරම තනි නුතනියට පියා සිටි දරුවනේ ඔබ රැකවරණිට දරුවනේ පියා අපට සෙවන දෙන වනස්පත් වෘක්ෂ දිව්‍යකු හා සමානයි. වරදට ඉරුටුවකින් තැළුවත් ඒ වෛරය ඒ වේදනාව දරුවන් කෙරෙහි කවදාවත් නොයවන්නට යෙදෙන්නේ නැහැ. තමන් තුළ දරුවන් කෙරෙහි තරහක් තිබෙනවා නම් ඒ තරහව දරුවන්ට පෙන්වන්නේ නැහැ. එවැනි පියවරු මේ සමාජය තුළ මොනතරම් විදිහට වැජබෙනවද? එවැනි පියවරුන්ගේ ගුණය අපිට මෙපමණයි කියලා සීමා කරන්නට පුළුවන්ද? ඒ පිය කෙනෙකුගේ සෙනෙහස අපරිමිත වූ දයාව අනුකම්පාව දරුවන් කෙරෙහි තුල විතරමයි ඒ තාත්තා තුල තිබෙන්නේ. එනිසා එවැනි තාත්තා එවැනි පියවරු උදෙසා අපිට අපේ ජීවිතයේදී අපෙන් වෙන්නට තිබෙන මෞපිය උපස්ථානයේ වශයෙන් උපස්ථානයන් කරන්නට මගේ තාත්තා මා පුංචි අවධිය තුල මා බලාගත් ආකාරයටම මට මගේ තාත්තවත් බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් එවැනි දූපතුන් මේ සමාජය තුලම වාසනාවන්ත දූපතුන් හැටියට සඳහන් කරනවා. ගෙන්ගෙට බුදුන් ලෙස අම්මා සලකන්නේ ඇගේ සෙනෙහසයි ඒ වදනින් පැවසින්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ කවි බණ වලින් ඒකයි දැන් පවසන්නේ උදේ පහටන් ගින දාඩිය කාදුළු හෙලා සවසට ගෙදර එයි තාම දරු පිරිස බලා සුරතල් බසින් දහුසෙනෙහස් ඉවත නොලා පියා අපේ ජීවිතයම පුබුදු කළා පියසෙනෙහසට කවි ගීලිය විලා නැත ඉනමුත් සෙනෙහසකි එය නම්
අසීමිත පියවරු ලක්ෂ ගණනක් මේ ලොවේ ඇත ඒ පිය ගුණ නැත කවදත් පරාජිත පරපුරේ ගන්නට දුන් සිරුරෙහි රෝහිරු කවියෙන් කියන්නට බෑ බාල ආයුරු පියතුම අපට අසීමිත ගුණ යකි මහරු ඔබගේ ගුණය පරදනවා මහා සංගුරු වරදක් කළත් ඒ වරදට සමාවේ දඬුවම් දෙන්නටත් නිතරම පමාවේ කවුරුත් නොවේ ඒ මගේ පිය තුමාවේ පිය ගුණ පිලි බඳ කවි ගුණ නිමාවේ පින්වත්නි ආදරණීය පියතුමන් පිළිබඳව අපේ ජීවිතයට නැඹුරු කරගන්නට යෙදුන ඒ අපරිමිත වූ වනස්පති වෘක්ෂයේ දරුවන්ට නිතර සෙවන සිසිලස ලබා දෙන ඒ ආදරණීය පියතුමන් පිළිබඳව මොනතරම් අපි ගුණ ගායනා වෙනුවත් ඒ ගුණ ගායනාවන් අපිට කියලා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මේ සමාජය තුළ ඒ තාත්තාට තිබෙන තැන දරුවන් හැටියට අපි අවබෝධ කරගන්නට ඕන. අම්මා වගේම තාත්තා මේ ලෝක ධර්මතාවය තුළ කවදා හරි දවසක බුදු වෙනවා යන අදහසින් බුදුහාමුදුරුව අපට දේශනා කරන්නට යෙදුන බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා යන මෙන්න මේ කාරණාවන් අපේ ජීවිතයට සම්බන්ධ කරලා එවැනි කාරණාවන් අපේ ජීවිතයට අවබෝධ කරගන්නට දේශනා කළේ උන්වහන්සේ අම්මා තාත්තා තුළ ඊතරම් ගුණයක් වටිනාකමක් තියෙන නිසායි. එනිසා දැන් මේ මොහොත තුළ ඔබ හැමදෙනාම අපේ ආදරණීය අම්මා පිළිබඳව කවි ගායනාවන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහසං තෝන භාරති තම්පරා භව
තෝමුකං යමෙක් මවකට හෝ පියෙකුට නොසලකා හරිනවා නම් දරුවන්ගේ වෙන්නට ඕන යුතුයකම පැහැර හරිනවා නම් එවැනි දූපතුන් බුදුහාමුදුරුව අපට පැහැදිලි කළා දේශනා කළා පරාභව සූත්‍රයේදී පිරිහීමේ පුද්ගලයෙක් හැටියට දිවි මග එලි කරන මිනි පහ නයි අම්මා සවිශක්තිය ඇයයි මාබිහි කළ අම්මා නිවසන සිල්ලි සුවයක් ලබ නට සම්මා කවියෙන් ගුණ ගයන්නට අවසර අම්මා ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් අතිශය නිර්මල වූ තෙවරක් සම්බුද්ධ ස්පර්ශයෙන් මේ ලංකා භූමිය තෙත්තුණා වූ ස්පර්ශ කළා වූ තව තවත් මහින්දාගමනයෙන් අපි මේ ලංකා භූමිය අලංකෘත වූ මාපිය වන්දනාව එවැනි සමාජයක් තුළ පටන්ගත් අවස්ථාවේ පටන් අද දක්වාම මේ ආදරණීය අම්මාගේ ගුණය කවදාවත් ඉවර වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ ගෙදර බුදුන් අම්මා ගැන බුද්ධත්වයට සමාන කරලා අම්මාගේ ජීවිතයත් හරියට බුදුවරයෙකුගේ ජීවිතය වගේ යනුවෙන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කොට වදාලා. එවැනි ගෙදර බුදුන් අම්මා ගැන කියන්නටයි මේ සූදානම. අනන්තවත් දුක් විඳිමින් අපව තැනු අම්මා අප මහා බුදු පියානන්ද අගය කළා අම්මා එක අම්මයි අපට ඇත්තේ ඇයයි අපේ අම්මා ජීවිතයේ පහන් තැඹයි දරුවනේ අපේ අම්මා උගතුන් මහා පඬිවරුන්ද ලොවට දුන්න අම්මා රජවරුන්ද නුවණැතියන් දයට දුන්න අම්මා යතිවරුන්ද දැනමුත්තං දිසනසුනු අම්මා කවදාවත් අමතක කළ හැකි වේවිද අම්මා
ගමනේ උදාහිරුයි නවතැනයි අම්මා සවි බලයයි ජීවනයයි ආදරයයි අම්මා දරුවන් 10ක් උන්නත් එකම මෙතයි අම්මා පනවාගේ ඇය සුරකිනු දරුවනේ අම්මා පින්වත්නි අප අම්මා මේ ලෝට බිහි කරලා අපිට කවලා පොවලා අපට කළ මෙහෙවර දිග පළලක් නැති තරම් ඒ කරන්නට යෙදුන මෙහෙවරය අපිට සීමායිමක් කරන්නට බැරි තරම් වෙනත් කෙනෙකුගෙන් ලබා ගන්නට බැරි ආදරයක් අපිට අපේ ආදරණීය අම්මාගෙන් ලබා ගන්නට පුළුවන්. දරුවන්ට ආදරය කරන කාරණාවන් තුලින් අම්මා තරම් මේ මිහිපිට තම ආදරණීය දරුවන් උදෙසා ආදරණය කරන වෙනත් පුද්ගලයෙක් නැති තරම් එවැනි අම්මා කෙනෙකුගේ ගුණයයි අපි මේ විදිහට සිහිපත් කරන්නට යෙදෙන්නේ. පුංචි කාලේ තුරුලටගෙන නැලවිලි ගී ගයා මානිදි කල හැටි සිහිවි අතීතයට ගියා ළඟ සිටිමින් සැප සදමින් අපෙන් ඉවත නොයා අප දැඩි කළ හැටි මතකයි අපේ සුවය සොයා දරට ගියත් දරමිටියේ සංගවාගෙන පළතුරු අරගෙන විත් අපට පිදුවේ හද සතුටිනි පිවිතුරු ජීවන සුව ගැමි සුවඳින් පුබුදු කළා සුමියුරු ඒ ආදර මව් සුවඳින් සුවනොලත්දේ කවුරු පුංචි කාලේ කිරිදත් එන රන් සුවඳට සිනාසුනේ සිඹසනසා සතුටු සිතින් මව්සෙනෙහස අවදිවුනේ ඇතාට දල් යුවලක්සේ මා
මවට දරුවෝ උතුම් වුනේ ඒ දරුවන් හට මේ ලොව මල් පිපිලා සුවඳ වුනේ. පින්වත්නි, මුළු මහත් ලෝකයට සුවපත් වුනේ අම්මාගේ පවිත්‍ර සෙනෙහසින් හා කරුණාව, දයාව, මෛත්‍රිය ඒ උදාර මාතෘ වන්දනාව නිසා කරන කතිකාවටයි. සමාජයේ මාපිය සත්කාර නොකරන දූපුතුන් එදත් අදත් ප්‍රතික්ෂේප කරනවා ඒ මව්පිය උපස්ථානයේ පිළිබඳව. සමහර තැන්වල අපේ ආදරණීය අම්මාවරු විඳින්නට යෙදෙන දුක අපිට කියන්නට බැරි තරම්. එවැනි දුක්ඛම් කටළු පිළිබඳව සිහිපත් කිරීම ඉතා සෝචනීයයි. සිත්වල දායාගති නිවමින් දැවී ගියේ වත්කම විලස ගුණ මකුකම් හිරසති නෙත් බැඳි රූප කෙරෙහිම සිත ඇදී ගියේ උත්තම අම්මාව හැරේ පුතු තුරුණු වී තම මව නොකා සිටියත් ඒ ගැන නොබලා සමහර දූ දරුවෝ ඉන්නවා ඇය හැරලා කිම මේ ලෙස උනේ උඩ යට ඇත පෙරලා එම ලෙස කළත් වෛරය කිසි විට නොකළා එක කුස උපං සෝයුරෝ අද දරුණු වෙලා අක්කර බාගේ ඉඩබට නෙක වාද වෙලා ඒ ගිනි මැදින් අම්මත් ඇත වීසි වෙලා කොහෙදෝ ලොවක ගති ගුණගෙන වෙනස් වෙලා. පින්වතුනි, ජීවිතේ ජීවත් කරවන මගහසර කියා දුන්න අපේ අම්මා අප මිනිසුන් කරවන්නට සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් කරන්නට අප වෙනුවෙන් කැප කරන්නට යෙදුන ජීවිතයක් තිබෙනවා නම් එය අපේ ආදරණීය අම්මයි. උදේ හවස රැ වෙනතුරු නොනිදා පහන් වෙනතුරු දරුවන් ගැන හිතමින් දරුවන් ගැන සොයා බලමින් සැප වෙනුවට දුකම උරුම කරගත් කෙනෙක් සිටිනවා නම් ඒ තමයි අපේ ආදරණීය අම්මා.
එවැනි ආදරණීය අම්මා කෙනෙකුට මේ සමාජයේ තුලම කටට රහට ආහාරයක් දෙන්නට බැරි නම් ඒ අම්මාව අපට රැක ගන්නට බැරි නම් ඒ අම්මාට අපිට උපස්ථාන කරන්නට බැරි නම් එවැනි දූ පුතුන්ගෙන් ඵලය කුමක්ද අපි තවදුරටත් විමසමු. අම්මා කාපු පිඟානේ බත් කන්නට අපි ආස කළා ඇය ළඟටම ටික ටික දඟ කරන්න ආස කළා නිම්මා නැති ඇගේ සෙනෙහස ලබා ගන්න ආස කළා අක්කලා නංගිලා මල්ලිලා අයියලා අපි වාද කළා අම්මාගේ දහඩිය සුවඳට අපි හැමෝම ආස කළා කටේ තිබුණ තොපිය ගන්න මල්ලි නංගි දබර වුණා අපමණ වූ ඒ සෙනෙහස සිත් අත්සෙන් මාරු වුණා අන්ධකාර සිහින ලොවේ දරුවන් ටික නතර වුණා පින්වත්නි අපේ අම්මාට ඊතරම් උගත්කමක් නැති වුණත් අපේ අම්මාට අධ්‍යාපනයේ පිළිබඳව මනා දැනුමක් නැති වුණත් මේ සමාජයන් තුළ අපව ජීවත් කරවන්නට මේ සමාජයන් පිළිබඳව අවබෝධ කරගත් කරුණු කාරණාවන් අපිටත් වැඩිය බොහෝ සෙයින් ඇය අවබෝධ කරගෙන තිබෙනවා. එවැනි අවබෝධ කරගත් කාරණාවන් එක්ක ඇයට උපාධි සහතිකයක් දෙන්නට නැති තරම් අම්මා මේ ලෝකය පිළිබඳ අවබෝධ කරගෙන දූ පුතුන් උදෙසා මේ සමාජයේ හැසිරෙන්නට මේ සමාජයේ ජීවත් වෙන්නට ඕනා කියන දේවල් අපේ ආදරණීය අම්මයි මුලින්ම අපට කියලා දුන්නේ. ඒ කියලා දුන්න අවවාදයන් එක්ක මේ සමාජය තුළ අපේ දූ දරුවන් ජීවත් වෙනවා නම් මේ සමාජයේදී අපේ දූ දරුවන්ට වරදින්න වෙනත් කිසිම කාරණාවක් නැහැ. මානව ප්‍රජාව කෙරෙහි අම්මා තුල තිබුණේ පින්වතුනි අපමණ වූ සෙනෙහසක් විතරයි. අප්පච්චි ගෙදර මහා බාර ඕලෙනවා මොරච්චි ගුණය කවදත් මතු වෙනවා මුවිච්චි සදා ලිංගතු කම්බෙනවා අප්පච්චි මවට ආදරයෙන් සලකනවා
බැරි මාවට ආදරයෙන් සලකන්න බැරි කල ලෙඩ දුකට වාරුව වී ඉන්න මේවා දරුවනේ බැරි නම් ආගන්න මරණින් පස්සේ නැත ගැලවීමක් ඔන්න අම්මා කියන්නේ කාටද නොමදන්න ගුණමකු වන්දමි පිට ඇත දැක ගන්න බැරි නම් සිය මවට නිසි ලෙස සලකන්න බුද්ධාගමෙන් වෙයි ඉල්ලා අස්වෙන්න පින්වත්නි අපට ජීව ශක්තිය දුන්න අපේ ආදරණීය අම්මා හුදු මහත් සියලු දේ නොපිරිහෙලා ඉටු කළේ උත්තරීතර වූ මහගේ කාලය ගෙවී වියපත්ව සිටින කල දරුවන්ගෙන් සැලකිලි නොලැබෙනවා නම් එවැනි දරුවන්ගෙන් පළක් නැහැ. ඒ විදිහේ සැලකීම් නොසලකා හරිනකොට අපේ ආදරණීය අම්මාට දැනෙන දුක වේදනාව අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. 84,000ක් ගෙන බුදු බණය විසුතනද විසිරෙයි ඇගේ පිල් ගුණය පැවතුණු නමුදු ඇගේ සිව් බඹ විහරණය රටවට අපේ අම්මාවරු අසරණය වතු පිටි ගෙවල් දොරවල් සේරම දුන්නේ සතෝ භුක්තියද ඇයි නැති කර දාන්නේ ගඳ කිය කියා අයිතිය ගැන විමසන්නේ මොනවද අවසානයේ ඔබ රැස් කරන්නේ තියෙන දේවල් ලියා ගන්න මාගෙට රිංගලා තව දරුවන් ඇගහගෙන තණ්හාවෙන් මුලා උප්පු තිරප්පු දරරාසේ ගෙන ගොස් හංගලා අනෙක් අයට බල පතුරයි අසරණ කරවලා මේ සමාජය තුල අම්මා කෙරෙහි තිබෙන ගුණය වටිනාකම පහත දමමින් මේ ජීවත් වන ලෝකයේ තුලම අම්මාට දරුවෝ විසින් කිතරම් වෛර කරනව ඇද්ද
සමාජයේ පිරිහෙන සමාජයක් නිසා අද සමාජයේ දූපතුන් අම්මා කෙරෙහිවත් තාත්තා කෙරෙහිවත් ගුණයක් අගයක් වටිනාකමක් දක්වන්නේ නැහැ. එවැනි දූපතුන් සිටිනවා නම් ඔබ දැනගන්න අවබෝධ කරගන්න මේ සමාජය තුළ ඔබට මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙන්න අතපය නොකඩවා ඔබව ඝාතනය නොකොට ඔබව රැකබලාගෙන ඔබවම ජීවිතයක් කරගත්ත ඒ ආදරණීය මව්පියන් අපේ ජීවිතයේදී අපි බුදුහාමුදුරු දේශනා කරපු විදිහටම මේ සමාජය තුළ බඹ තලවල් වල ජීවත් වෙන්නට ඕන පුද්ගලයන් දෙපළක් හැටියට අම්මා තාත්තා මේ සමාජය තුළම අපට හඳුන්වන්නට පුළුවන්. එවැනි අම්මා කෙනෙකු එවැනි තාත්තා කෙනෙකු පිළිබඳව දූපතුන් හිතනවා නම් දූපතුන් කල්පනා කරනවා නම් ඒ අම්මාගේ වටිනාකමත් ඒ තාත්තාගේ දහඩිය සුවඳත් අපිට කවදාවත් නොමකිනවා සත්තයි. සුසුවඳ මවුසෙනේ උපරිම ලබාවින්ද ඒ පවුකාරයෝ දුක්ගිනි දෙවයි අද සිටිමුත් නම්බු නාමද නිල රැගෙන තෙද දේපොළ නිසා අම්මාට දුක් දෙවයි අද අනන්ත විශ්වයටම සුවපත් වුණේ ආදරණීය අම්මාගේ අකලංක වූ සෙනෙහසිනුයි. ඒ සෙනෙහස අපිට මෙනෙහි කරන්නට පුළුවන් නම් එයයි මේ සමාජයේ දරුවන් විසින් කළ යුතුව තිබෙන්නේ. දරුවන් ඒ ආදරණීය අම්මා අතර තිබෙන්නා වූ ආත්මීය බැඳීම අපේ ජීවිතයේම කරගන්නට යෙදුනා නම් එවැනි දූපතුන් එවැනි අම්මාවරුන් මේ සමාජය තුළ වාසනාවන්තයි. මේ රටේ සමාජය තුළ මහා මන්දිරේ ජීවත් වෙන මිනිසුන් අම්මා තාත්තව මහා මග දමමින් අම්මා තාත්තව වැඩිහිටි නිවාසවල් වලට දමමින් නොයෙකුත් තැන්වල අතරමං කරමින් මේ සමාජය තුළ මිනිසුන් සිටිනවා. නම්බු නාමයන් රැගෙන තමන් මේ සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් හැටියට ඉඳගෙන මිනිසුන්ට මොනතරම් සේවයක් කළත් ඒ සේවය අම්මාට කරන තාත්තාට කරන අර විදිහේ නොවනා ක්‍රියාවන් නිසා එවැනි සේවයන් තමන්ගේ ජීවිතයට පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් බුදුහාමුදුරුව අපට දේශනා කළේ අම්මාට සලකන්න, තාත්තාට සලකන්න. ඒත් මේ පරලෝ ගියාම ඒ අතන්ට පින් අනුමෝදන් කරන්න. මෙන්න මේ කියන උතුම් අරමුණු අදහස් තුලින් තමයි අපි මේ සමාජය තුළ අපේ අම්මා තාත්තා ගැන හිතන්නට ඕන. එහෙම හිතනවා නම්, එහෙම කල්පනා කරනවා නම් අපිට මේ සමාජයේදීම නිවන් දකින්නවා අනිවාර්යයි. අම්මාගේ අගේ දන්න දරුවනි අහගන්න වැරදිමෙන්වත් හිරියර ඇය හට නොමදින්න එහෙම කරලා අවසානයේදී සිදු වෙයි පසු තැවෙන්න එපා එපා
ඒ අවමා නයේ ඔබ පැටලින්න බටහිරයට ගැති වෙනවා එහි විගඩම් දිනවනවා දෙදවස් වසරක සුසිරිත් එහෙන් පිටින් වනසනවා පින්වත් දරුවනි අපේ අනාගතේ මරු කරනවා එය දැනගෙන මව්පියන්ට සලකන්නට යුතු වෙනවා දේවදත්ත ගුණ එපා අජාසත් ගති එපා එහෙම වෙලා අවසානයේදී පසුතැවෙන්න වෙනු එපා පුංචි කාලේ තුරුලටගෙන අම්මා අපේ ජීවිතයෙම සංසාරින් ඉතර කරන නිවන සුවය සොයන් යෙදුන පින්වත්නි ආදරණීය අම්මා කෙනෙකුන් තාත්තා කෙනෙකුන් පිළිබඳව දරුවන් හැටියට ඔබත් ඔබේ ජීවිතයේදී ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ අම්මාට තාත්තාට සලකන්න ඒ අම්මාව තාත්තාව රැක බලා ගන්න එවැනි සිතුවිල්ලකින් කටයුතු කරනවා නම් එයත් අපේ ජීවිතයට යහපත් සිතුවිල්ලක් යහපත් ආශිර්වාදයක් හැටියට අපට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලා එහෙමනම් එවැනි වූ කාරණාවන් අපේ ජීවිතයට නැඹුරු කරගෙන අපේ අම්මාගේ ගුණයන් තාත්තාගේ ගුණයන් අමතක කරන්නේ නැතුව මේ සමාජයේදීම අම්මා තාත්තට අපිට උපස්ථාන කරන්නට පුළුවන් නම් මිය පරලොවට යන්න කලින් අපෙන් අපේ අද්දකින් අපේ අම්මාට තාත්තාට සලකන්නට පුළුවන් නම් එයයි මේ සමාජයේදී දරුවන් විසින් කළ යුතු තිබෙන්නේ හොඳ නරක තේරුම් කරලා දුන්නේ සඳසේ සුසිල් මුදු ගුණයයි පවතින්නේ රතුලේ කිරට හරවා දැඩි පෙමකින්නේ මනලා නෙවෙයි අම්මා අපට කිරි දුන්නේ දුක් කරදර දරා අප බියේ කළ අම්මාට අප වෙනුවෙන්ම ගත දිය කළ අම්මාට රට දෙනු පුතුන් පුද දුන් කළ අම්මාට බුදුන් වඳින ලෙස වැඳ
පං අම්මාට රජවරු මහා සිටුවරුන් දුන් දන් අම්මාය ධනපති යන්ද උගතුන් දුන් අම්මාය රට දිනු යතිවරුන් දුන්නිත් අම්මාය දහම් වදින ලෙස වැඳ පං අම්මාය හොඳ නරක තේරුම් කර දුන්නාය දෙපායින් නැගිට ඉන්නට එඩි දුන්නාය මිනිමුතු වගේ ඔවදන් ලැබ දුන්නාය සංගුන් වදින ලෙස වැඳ පං අම්මාය පින්වත්නි අවසාන වශයෙන් ජීවිතයේ අඳුරහල ඉඳු කිලසේ අපේ ජීවිතයේදී පහන් තැඹවන්නේ අපේ ආදරණීය අම්මා ජීවිතයේ අඳුරු ලෙනේ එළිය ඔබයි අපේ ආදරණීය අම්මේ ලොවේ ඇති සියලු මල් කඩා ගොඩ කරන නමුදු එයින් පැනිරෙන සෝදට වඩා සොඳයි මගේ ආදරණීය අම්මේ මාගේ ඒකායන පරමාදර්ශී ආදර්ශයේද ඔබයි මගේ ආදරණීය අම්මේ දිවි ගමනේ අඳුර නැසූ සමි බලතේද සිතට දුන්න දිවිය පුරා සතුට සැදූ මගේ ආදර අම්මා සසර මගේ නවාතැනේ ගිමන් නිවූ සීල ඔබයි මාසනසා සුවය සැදූ මගේ ආදර අම්මා ඉරත් ඔබයි සඳත් ඔබයි ගහද වැලද මලද ඔබයි දිවි ගමනම රස ගංවන රස උල්පත අම්මා පහන තියා බුදු සමිඳුට උදේ හවා වදින පුදන පිං අරගෙන මටද දෙවන මගේ ආදර අම්මා සත් සමුදුර පරයන පෙම් සුරැඳිලා දයි
අම්මා සත් දවසක් ගුණ වැනුවත් කළ හැකි වේවිද අම්මා වත් කම ලෙස ගුණවත් කම පරිණත වූ අම්මා උත්තමාවි මේ ලෝකයේ මගේ ආදර අම්මා මව්පිය ගුණය පිළිබඳ ලෙස බුදු දහම කිව්දේ අඩුය තව සඳහන් වේ බොම දැනගනු මැනවි සෑම එම ගුණ වල තරම මෙතෙකින් නවත්වමි අද කවි බාන දෙසුම දහමට අනුගතව හරි දැකෝ මෙන් ඔබ ඉන්න ලෝකය සසුන සාපවත් රැක ගන්න දිවි දේවතා වුන් හට මේ පින් දෙන්න සාදු නාදයක් හයින් පහතු රන්න පරලොවේ සිටින අය ලැබ දුක් දුමාරයේ සුවපත් කරන්නට මෙම පින් උදාරය ඕනට වනු පිණිස හැම සැප දිවාරයේ පින්වත් පින්වතිය දෙනු මැන සාදු කාර්යයේ බැති පෙම උපදවාගෙන
බුදු දම ගානේ ඔබ හැම දිනම බැතියෙන් බණ ඇසුවානේ දෙව්ලොව මිනිස් ලොව සැප ලැබ අවසානේ සැමටම ලැබේවා සැනසුම නිර්වාණේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මම් පරන්ති